අයිබෝන් අපි අදත් පිළිගන්නවා ඔයාලව අපේ YouTube channel එකට අපි කතා කරමු අදත් අලුත් ලස්සන භෞතික සංකල්පයක් ගැන. ඔයාට ඇවිදින්න පුළුවන්ද? ඔයාට දුවන්න පුළුවන්. ඒත් ඔයාට පියාඹන්න බෑනේ. ඔයාට විතරක් නෙමෙයි. මිනිස්සු කාටවත් පියාඹන්න බෑ. ඉතින් මේක අපිට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ලස්සන සංකල්පයක්. විද්‍යාවේ තියෙන ලස්සන සංකල්පයක්. ඒ තමයි වෙනත් සත්තුන්ට පියාඹන්න පුළුවන් වෙලා මිනිස්සුන්ට පියාඹන්න බැරි වීම. ඉතින් මේකට මොකක් හරි හේතුවක් ඇති. ඒත් මිනිස්සු කියලා කියන්නේ කුතුහලෙන් පිරුණු සත්තු විශේෂය සහ බුද්ධිමත් සත්ව විශේෂය. ඉතින් මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් සත්තුන්ට පියාඹන්න පුළුවන් නම් කුරුල්ලන්ට වගේ සත්තුන්ට පියාඹන්න පුළුවන් නම් ඇයි මිනිස්සුන්ට පියාඹන්න බැරි? එහෙනම් මිනිස්සු එදා ඉඳන් හිතනවා කොහොමද අපි පියාඹන්නේ? ඔන්න ඔය කියන ප්‍රශ්නය මීට අවුරුදු ගානකට කලින් ඉන්න මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. කොහොමද අපි පියාඹන්නේ කියලා. මෙන්න මෙහෙම හිතපු මිනිස්සු අධ්‍යයනය කරනවා පියාඹන වස්තුන් ගැන. එහෙම නැත්නම් කුරුල්ලන් ගැන අධ්‍යයනය කරනවා. ඉතින් අපිට කුරුල්ල දිහා බලන් ඉඳින් තේරෙනවා මූ උගේ අත්තටු ගහගෙන පියාඹනවා කියලා. හරි. එතනදී මූලික වශයෙන් තේරුම් ගන්නවා කුරුල්ලෙක් කියලා කියන්නේ බර තියෙන කෙනෙක්. බරක් තියෙනවා. හැබැයි මෙයා පියාඹන්න උඩට අනිවාර්යෙන් බලයක් දෙන්න ඕන. ඔන්න ඔය කියන දේවල් බුද්ධිමත් මිනිස්සු හිතන්න පටන් ගන්නවා. එහෙනම් බරයි උඩට දෙන බලයත් එක්කලා පියාඹනවා. එහෙනම් ඔයාට තප්පර ගානකදී පියාඹන්න පුළුවන්. ඒ තමයි ඔයාට පුළුවන් උඩ පනින්න. ඔයා දන්නවා ඔයාගේ බර ඉක්මවන බලයක් යටතේ ඔයාට උඩට එන්න පුළුවන්. ඒ වාතාවකාශයේ තප්පර ගානකට පියාඹීමක් කියලා අර්ථ දක්වන්න පුළුවන්. හරි. ඉතින් ඇයි එහෙනම් පල්ලෙහාට වැටෙන්නේ? ඒකට හේතුව තමයි ඔයාට අර උඩට දෙන බලය දිගින් දිගටම දෙන්න බැරි වෙච්ච එක. ඒ නිසා ඔයාගේ බර කියන බලය ප්‍රබල වෙලා ඒකේ බලයේ දිශාවට ඔයා කඩාගෙන වැටෙනවා. හරි. අපි කියනවා ඔක විද්‍යාත්මකව ත්වරණය වීමක් කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් කොහොමද අපි අර නිරන්තරයෙන් ඔයගේ බලයක් ගොඩනගන්නේ? ඔනෝක තමයි මිනිස්සුන්ට පියාඹන්න බැරි වෙන්න හේතුව. හැබැයි කුරුල්ලන්ට පුළුවන් වෙනවා උගේ අත්තඩු සලන්න උඩ පුළුවන් වෙන අත්තඩු මගින් ඉහළට බලයක් ගොඩනගන්න. අපි කියන එකට ලිෆ්ටින් ෆෝස් එකක් කියන. ඉහළට බලයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒක උගේ ගුරුත්වයේ දිශාවට තියෙන බලය ග්‍රැවිටේෂනල් ෆෝස් එකට වඩා වැඩි නම් එසවුම් බලය වැඩි නම් මේ කුරුල්ලා අවකාශය තුල නැත්නම් වාතය තුල ඉහළට ගමන් කරනවා. ඔය තමයි පියාඹීමේ මූලික සංකල්පය. ඉතින් මේක තේරුම් ගත්ත බුද්ධිමත් මිනිස්සු විදිහට අතීතයේ හිටපු මිනිස්සු තීරණය කරනවා එහෙනම් කොහොමද අපි පියාඹන යන්ත්‍රයක් නිර්මාණය කරන්න කියලා. ඔන්න ඕකෙදී 1485 දී ලියනාඩෝ ඩා වින්චි විසින් පළමු ගුවන් යාන ආකෘතිය විද්‍යාත්මකව ඉදිරිපත් කරනවා. ඒතර එයා පළමුවෙනි වරට අර ගුරුත්වයට තියෙන බලය drag and lift වගේ බල පිළිබඳව සංකල්පයක් ඉදිරිපත් කරනවා. මොනවද මේ gravitational force එක, drag එක, lift එක කියලා කියන්නේ? gravitational force එක කියලා කියන්නේ මේ බර කෙනෙක්ට බරක් තියෙනවා. එහෙනම් මේ බර ඉක්මවන බලයක් උඩට හදා ගන්න ඕන. ඒකට අපි කියනවා lifting force එක කියලා. drag එක කියලා කියන්නේ මේ lifting force එක හදා ගන්න සමහර විට අපිට අවකාශය තුල ඉදිරියට ගමන් කරන්න වෙනවා. එහෙම නැත්නම් වාතය මගින් නැති කරන ප්‍රතිරෝධයට එරෙහිව අපිට අත්තරු සලන්න වෙනවා. මොකක් හරි දෙයක් කරන්න වෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රතිරෝධී බලයට කියනවා අපි drag එකක් කියලා. ඉතින් මෙන්න මේ වගේ මූලික බලවලින් තමයි පියාඹීම කියන දේ කෙනා අධ්‍යයනය කරන්න වෙන්නේ කියන දේත් එක්කලා පළමු ගුවන් යාන ආකෘතිය 1485 දී ලියනාඩෝ ඩා වින්චි විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඕකේ. ඊළඟට මේ පියාඹන කතාවේ ඉතා වැදගත් පිටුවක් පෙරලන්න මොන්ටිගෝල්ෆියන් සහෝදරයවරුන්ට පුළුවන් වෙනවා. ඔවුන්ගේ මූලික සංකල්පය වුණේ රත් වෙච්ච වාතයේ ඝනත්වය සීතල වාතයේ ඝනත්වයට වඩා අඩු නිසා ඒ සීතල වාතයේ මගින් රත් වෙච්ච වාතයේ ඉහළට ගමන් කරන බව ඔයාලා දන්නවා. අර දැකලා තියෙන ගිනි ගොඩක් ගාව උඩ තියෙන වාතය ඉතා වේගයෙන් ඉහළට ගමන් කරන බව. ඔන්න ඕකට හේතුව තමයි රත් වූ වාතයේ ඝනත්වය අඩු වෙලා ඒවා ඉහළට ගමන් කරන බව. එහෙනම් මෙයාලා කරන වැඩේ තමයි වාත බැලුන් එකක් අරගෙන මේ බැලුනේට රත් වෙච්ච වාතය පුරවනවා. එහෙනම් මේ රත් වෙච්ච වාතයේ ඝනත්වය අඩු නිසා මේ පද්ධතිය හැම වෙලෙම උඩට ගමන් කරන්න හේතුවක් වෙනවා. ඊළඟට මේ සීතල වාතය මගින් එහෙනම් මේක තල්ලු කරද්දී මේ උඩට යන එකත් එක්කලා අපිට පුළුවන් වෙනවා මේට යටින් කවුරු හරි මේකට දාලා උඩට ගමන් කරවන්න. එහෙනම් මෙයාලා සමත් වෙනවා මුලින්ම වඳුරෙක් ගුවන්ගත කරවන්න. පස්සේ මෙයාලා මේක වැඩි දියුණු කරලා මිනිස්සු 8ක් 10ක් ඉන්න පද්ධතියක් මිනිත්තු 10ක කාලයක් ගුවන්ගත කරවන්න සමත් වෙනවා. ඉතින් මෙන්න මේක පියාඹන කතාවේ ඉතා වැදගත් පිටුවක් වෙනවා. එහෙනම් එතනදී උනේ අර ඝනත්වයේ අඩු වාතය ඝනත්වයේ වැඩි වාතය විසින් ඉහළට ගමන් කරවීම. එහෙනම් මේක මූලික සංකල්පය කරගෙන මෙයාලා පළවෙනි ගුවන්ගත වීම, පළවෙනි මිනිස් ගුවන්ගත කිරීම සිද්ධ කරනවා. පසුව තාප එන්ජිම සොයාගැනීම සමග මේ කතාවේ ඊළඟ වැදගත්ම පිටුව පෙරලන්නේ ඕවිල් රයිට් සහ විල්බර් රයිට් කියන රයිට් සහෝදරයන් දෙදෙනා. ඔවුන් පළමුවරට යාන්ත්‍රික එන්ජිමක් භාවිතා කරලා ප්‍රොෆයිල් එකක් එක්කලා එකතු කරපු යාන්ත්‍රික ගුවන් යානයක් පළමුවරට නිර්මාණය කරනවා. ඔවුන්ගේ ගුවන් යානය නිර්මාණය කරලා තප්පර 12ක් තුල මීටර 36.5ක දුරක්
අවකාශයේ වාතාවකාශයේ රැඳෙන්න සමත් වෙනවා. මෙන්න මෙතනදී පළමු වරට යාන්ත්‍රික එන්ජිම සහ යාන්ත්‍රික එන්ජිම සහිත ගුවන් යානයක් සහ මිනිසෙකු විසින් පැද වූ ගුවන් යානයක් විදිහට පළමු ගුවන් යානය ඉතිහාසගත වෙනවා. මේ තමයි ගුවන් යාන ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානය. 1903 දෙසැම්බර් 17 ඔවුන්ගේ මේ විශේෂ සොයා ගැනීමේ වැදගත්කම වුණේ මේ දක්වා තිබුණු ක්‍රමවලට සාපේක්ෂව බර්නූලි මූලධර්ම තාප එන්ජින් භාවිතය සහ නිව්ටන්ගේ නියමවලට එකග වන ස්ථාවර ගුවන් යාන පද්ධතියක් නිර්මාණය කිරීම. හරි. මේක ගුවන් යාන ඉතිහාසයේ වැදගත්ම පිම්මක් පැන්න කියලා කියන්න පුළුවන්. හරි. මේ විදිහට සාර්ථක කතා ඇසුනට ගුවන් යාන ඉතිහාසයේ ගොඩාක් අසාර්ථක වීම් තියෙනවා. මොකද අසාර්ථක වීම් වලින් ඉගෙනගත්ත පාඩම්ම තමයි 1903 මේ අතිවිශිෂ්ට නිර්මාණය වෙන්නේ. ඉතින් මුල් කාලයේදී ගුවන් යාන හරියට ස්ථායීව සමතුලිත කරගන්න බැරුව වාතයේදී ඇතිවන ඩ්‍රැග් ෆෝස් එක, ඒ කියන්නේ ප්‍රතිරෝධී බලය මැඩපවත්ව ගන්න බැරුව, සමතුලිත භාවය මැඩපවත්ව ගන්න බැරුව ඊළඟට හුමාල එන්ජින් වගේ දේවල් වල අසමතුලිත භාවය නිසා ගොඩක් කඩම් වැටලා මේ ඉංජිනේරුවන් සහ මේ නිමැවුම්කරුවන් මිය ගිහින් තියෙනවා. ඉතින් මේ අසාර්ථක දේවල් වලින්, අසාර්ථක නිර්මාණ වලින්, ඒවා අසාර්ථක නෑ. ඇත්තටම මේ සාර්ථකත්වයේ මත පදනම් වූ අසාර්ථකත්වයක් එතන තියෙන්නේ. මොකද ඒලගේ අසාර්ථක වීම වල සෑම ප්‍රතිඵලයක්ම පාවිච්චි කරලා තමයි රයිට් සහෝදරයන් විසින් මේ අතිවිශිෂ්ට නිර්මාණය කරන්නේ. ඉතින් අසාර්ථක වුණාට මිනිස්සු මේ වැඩේ අතෑරියේ නෑ. ඒ අසාර්ථක වුණත් වැඩේ අතාරින්න නැති ගුණාංගය නිසා ඔවුන්ට පුළුවන් වෙනවා මේ 1903 අතිවිශිෂ්ට නිර්මාණය මේ ලෝකෙට ඉදිරිපත් කරන්න. අපි ඊළඟට කතා කරමු මේ සාර්ථකත්වයේ පිටිපස්ස තියෙන අසාර්ථක වෙන්න හේතු වෙච්ච මූලික භෞතික විද්‍යා සංකල්ප මොනවද? එහෙනම් ඒ සංකල්ප ටික මත කොහොමද මේ තියෙන තාක්ෂණය දියුණු කරන්න කියන. එහෙනම් ගුවන් යාන ගුවන්ගත වීමේ කතාවේ මොනවද භෞතික විද්‍යා සංකල්ප මේ ගුවන්ගත වීම සඳහා හේතු වෙන? හරි. ඉතින් සරලව කියනවා නම් මේ ගුවන්ගත වීමේ විද්‍යාවේ මූලික සරල භෞතික විද්‍යාත්මක සංකල්පය තමයි කෙනෙක්ගේ බර තියෙනවා නම් ඒ බර ඉක්මවන බලයක් ඉහළට ලබා දෙන්න ඕනේ කියන එක. එහෙනම් මේ වගේ අවරපෙත්තක් ගත්තොත් එහෙම වාතයේ කපාගෙන යන අවරපෙත්තක් ගත්තොත් එහෙම මෙයාට තියෙනවා බරක්. ඒතර මේ බරත් එක්කලා මෙයා පල්ලෙහාට ගමන් කරනවා. එහෙනම් අපිට පුළුවන් නම් මෙයා මත ලිෆ්ටින් ෆෝස් එකක් හදන්න මෙයා උඩට යනවා. ඔන්න ඕක තමයි මූලික සංකල්පය වෙන්නේ. ඊළඟට මෙතන වායු ප්‍රතිරෝධය, ඊළඟට මෙයාගේ මත ඇති කරන තෙරපුම, ඔන්න වගේ දේවල් එකතු කරලා මෙතනදී අපිට දකින්න හම්බ වෙනවා මේ ඉහළට ගමන් කරන අවරපෙත්තක් නිර්මාණය කරන්න පුළුවන් බව. හේතුව වේගවත් අවරපෙත්තක් මත ගැටෙන වාතය ගැටිලා විසි වෙනවා. එහෙනම් ওই විසිවීම මත මෙන්න මේ වාතයට පුළුවන් වෙනවා මේ තටුව මත ත්‍රස්ට් එකක් හදන්න. අපි කියනවා තෙරපුමක් හදන්න පුළුවන්. බලයක් ගොඩනගන්න පුළුවන්. අන්නේ ගොඩනගෙන බලයෙන් දැනෙනවා ඉහළට බලයක්. අපි කියනවා ඒ බලයේ සංරචකයක් දැනෙනවා කියන දේ. එහෙනම් ඒ ඉහළට ගොඩනගෙන බලයට තමයි අපි කියන්නේ ලිෆ්ටින් ෆෝස් එක. එසවුම් බලය. එහෙනම් මෙයත් මෙතනදී අපිට කැරකෙද්දින් සලකන්න පුළුවන් ඔය වගේ ට්‍රස්ට් එකක් ගොඩනගෙනවා කියලා. මොකද මේ භ්‍රමණය නිසා වාතයේ ඇතුලේ කැරකවීම නිසා මේ තටුව මත ට්‍රස්ට් එකක් ගොඩනගෙනවා. තෙරපුමක් ගොඩනගෙනවා. එහෙනම් ඒ තෙරපුමෙන් බලයෙන් මෙයා මත ඉහළට බලයක් ගොඩනගෙන්න ඕනේ සහ අපිත් මෙතනදී ආරම්භයේදී ආරම්භක ඉහළ බලයක් දෙනවා. එහෙනම් ඒ දෙන බලය සහ මේ ට්‍රස්ට් එකේ බලයෙන් මෙයාව ඉදිරියට ගමන් කරනවා. ඉහළට ගමන් කළ යුතුයි. එහෙනම් ගුරුත්වයේ අභිභවායන බලයක් මෙයා මත නිර්මාණය වුණොත් මෙයා ඉදිරියට යනවා. ඔන්න බලමු. හරි. එහෙනම් බලමු. ඔන්න ගියා. නොවේ විදිහට අපිට හම්බ වෙනවා ලිෆ්ටින් ෆෝස් එකක් දීලා මෙයාව උඩට දාන්න පුළුවන්. ඊළඟට එතන තිබ්බ ප්‍රොෆයිල් එකේ ඒ තිබ්බ මූලික සංකල්පයෙන් පාවිච්චි කරලා අපි නිර්මාණය කරනවා ඊට වඩා වැඩි දියුණු කරන ලද යන්ත්‍රයක් විදිහට හෙලිකොප්ටර් එකක්. ඒතර හෙලිකොප්ටර් එකෙත් වෙන්නේ ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඒතර මේක වාතය තුල කැරගෙද්දී භ්‍රමණය වෙද්දී මෙයා මගින් වාතයේ වේගයෙන් කපනවා. ඉතින් මෙන්න මෙතනදී අයත් නැවත වේගවත්ව වාතය පහළට යොදන නිසා ගමන් කරන නිසා තටු මත ගොඩනැගෙන බලයෙන් සංරචකයක් මෙයා මත ඉහළට ගොඩනැගෙනවා. එහෙනම් මේ ඉහළට ගොඩනැගෙන සංරචකය නැත්නම් ඒ බලය ලිෆ්ටින් ෆෝස් එක එසවුම් බලය වැඩි නම් මෙයාගේ බරට වඩා මෙයා ඉස්සරහට ගමන් කරනවා. එහෙනම් මෙයා උඩට මේ විදිහට ගමන් කරනවා මේ ප්‍රොෆයිල් එක කැරගෙනක. ඒතර ප්‍රොෆයිල් එකේ වේගය අඩු වෙද්දී පහළට ගමන් කරනවා. ප්‍රොෆයිල් එකේ වේගය වැඩි වෙනවා නම් ඉහළට ගමන් කරනවා. ඒක තමයි මූලික සංකල්පය වෙන්නේ. ප්‍රොෆයිල් එකේ වේගය වැඩි වෙද්දී ඉහළට ගමන් කරලා ප්‍රොෆයිල් එකේ වේගය අඩු වෙද්දී මෙයා පහළට ගමන් කරනවා. හරි. ඉතින් එතනදී වෙන්නේ අර ලිෆ්ටින් ෆෝස් එක අඩු වැඩි වීම මත මෙයාගේ ස්කන්ධය අරගෙන අවකාශය තුල ඉහළට ගමන් කිරීම සහ පහළට ගමන් කිරීම. හෙලිකොප්ටර්ස් වල තියෙන තව මූලිකම දෙයක් තමයි මෙන්න මෙයාගේ මේ රොටර් එකට අමතරව තවත් රොටර් එක තවත් ප්‍රොෆයිල් එකක් මෙතන පිටිපස්සේ තියෙනවා. ඒකට හේතුව තමයි මේකේ දැන් තටුව කරගෙනවා වගේ මේකේ තටු කරගෙනවා වගේ මේ ප්‍රොෆයිල් ප්‍රධාන ප්‍රොෆයිල් එක කරගෙන වාතය යට වෙලා මෙයා උඩට ගන්නවා වගේම එයා කැරකවීමත් එක්කලා භෞතික විද්‍යාව දෙනවා තවත් සංකල්පයක් කෝණික ගම්මිතාවය කියලා. ඉතින් ওই කෝණික ගම්මිතාවයේ සංස්ථික නිසා මේ පද්ධතියේ කැරකෙද්දී මෙයාවත් කැරකෙන්න පටන් ගන්නවා. මොකද ඒ සංස්ථීකරණ වෙන විදිහට අපිට මෙයාව කැරකෙන්න හදනවා. අන්නේ භ්‍රමණය නවත්ත ගන්න තමයි මෙන්න මෙයාගේ
පිටිපස්සේ මෙන්න මෙතන ප්‍රොෆයිල් එක තියෙන. ඒතකොට යාමගේ පුළුවන් අර භ්‍රමණය පාලනය කරන්න. අර ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මොකක් හරි වෙලාවට වීඩියෝ වල එහෙම දැකලා ඇති. මෙන්න මේකදී මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් මෙයා වේගෙන් කැරකෙන්න පටන් ගන්නවා. ඒ වගේ වේගය පාලනය කරගන්න බැරි වුණොත්. ඉතින් ඔය දෙකම බැලන්ස් කරගන්න ඕනේ හෙලිකොප්ටර් එක චලිතයට. ඊට පස්සේ දැන් ඔයාලට ප්‍රශ්න තියෙන්නේ මෙයාට උඩට උස්සන්න පාත් කරන්න විතරද පුළුවන් කියලා. නෑ මෙයා සාමාන්‍ය යද්දි මෙහෙම පොඩ්ඩක් ඉස්සරහා පාත් කරගත්තොත් මේ ලිෆ්ටින් ෆෝස් එක වැඩ කරන්නේ මෙහෙම ඉදිරියට යන්න. එතකොට මෙයාට පුළුවන් වෙනවා මෙහෙම ඉස්සරහට ගමන් කරන්න. ඒ වගේම මෙයාට හරවන්න ඕන වුණොත් එයාට පුළුවන් වෙනවා මේ ප්‍රොෆයිල් එකේ වේගය පාලනය කරලා මෙහෙම හරව ගන්න. ඉතින් ඔන්න ඔය දේවලුත් එක්කලා තමයි ඉස්සරහට ගමන් කරගෙන එන්නේ. හරි ඊළඟට අපි කතා කරමු ඕකේ ඊළඟට අපි කතා කරමු ඒරෝප්ලේන් එකක ගුවන්ගත වීමට අදාළ වෙන මූලික භෞතික විද්‍යාත්මක මූලධර්මය මොකක්ද කියන කාරණේ.